Hi guys, welcome back to my YouTube channel. Hi guys, අද වීඩියෝ එක කුකින් වීඩියෝ එකක්. මුලින්ම කියන්න ඕනේ මම එහෙම ලොකුට උයන්න දන්න කෙනෙක් නෙවෙයි. මම ගෙදර පොඩිවට ලේසියට හදාගත්ත කොත්තුවක රෙසිපි එකක් අරගෙන තමයි මම අද ආවේ. ඉතින් අපේ ගෙදර ඉන්නේ හස්බන්ඩ් මමයි විතරයි. ඉතින් අපි දෙන්නට විතරක්, ඒ කියන්නේ අපි දෙන්නට හරියන ගානට පොඩි ප්‍රමාණයක් තමයි මම අද චිකන් කොත්තු එකේ හදන්නේ. චිකන් කොත්තු එකට මම හදපු විදිහ මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවා. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපේ චිකන් කොත්තු එකට ඕන එළවලු ටික හදාගත්තා කපලා. එළවලු ටික පැත්තකින් තියලා මම චිකන් එක හදන්න ගත්තා. චිකන් එක මෙන්න මේ විදිහට තමයි මම හදාගත්තේ. එළවලු චිකන් පොඩි ප්‍රමාණයක් තමයි මම ගත්තේ. මොකද දෙන්නෙක් ඉන්නේ. එතකොට අපි දෙන්නට හරියන ගානේ තමයි මම හදාගත්තේ. මෙන්න මේ විදිහට චිකන් එක හැදෙද්දී මම කොත්තු රොටි වෙනුවට යූස් කරේ මෙන්න මේ පැකට් එක. අවුලක් නෑ, මාරම රහට තිබ්බා. මුලින්ම එළවලු ටික ටෙම්පරාදු කරගෙන ඒකට චිකන් එකත් එකතු කරලා මික්ස් කරගෙන කොත්තු රොටි එක එකට එකතු කරා. කොත්තු රොටි එක එකතු කරලා මික්ස් කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම චිකන් එකේ අර හොදි වලින් පොඩි ප්‍රමාණයක් මේකට එකතු කරගෙන මික්ස් කරගන්න ඕනේ. එතකොට රසයි. හොඳට මික්ස් කරලා මෙන්න මේ විදිහට තමයි අපේ කොත්තු එක අන්තිමේදී හැදුනේ. අවුලක් නැහැ, මාරම රහට තිබ්බා. ඒ කියන්නේ හොටෙල් එකකින් ගත්තා වගේ රහක් තිබුණා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගෙදර ඉඳලා අලුත් රෙසිපි try කරන අයට උදව්වක් වෙයි කියලා මම හිතනවා මේ වීඩියෝ එක. ඉතින් මම ලොකුවටම උයන්න දන්න කෙනෙක් නෙවෙයි. ආයෙත් පාරක් කියනවා මෙන්න මේ විදිහට තමයි මම ගෙදර චිකන් කොත්තු එක හදාගත්තේ. ඉතින් මේ රෙසිපි එක ඔයාලා try කරලා බලන්න කොහොමද කියලා. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. bye bye.